සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ සුපර් ඉංග්ලිෂ් ඔන්ලයින් YouTube channel එකට. අදත් මම ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ගෙනාවේ WH question. අපි බලමු මේ WH question කියන්නේ මොනවටද කියලා. මේකේ තේරුම තමයි දැන් අපි ඉංග්‍රීසි භාෂාවේදී කාගෙන් හරි ප්‍රශ්නයක් අහන්න ඕනි වුණාම භාවිතා කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකෙන් එක ක්‍රමයක් තමයි මේක. මේකෙදි වචන කිහිපයක් තියෙනවා. ඒ වගේ මුල් අකුරු විදිහට WH තමයි යෙදෙන්නේ. මේ වගේ තමයි ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ. ප්‍රශ්නයක් අහන වාක්‍ය හැදිලා තියෙන්නේ මේ WH තියෙන වචනේ ඉස්සරහට ඇවිල්ලා නැත්නම් මුලට යෙදිලා. අපි දැන් ඉදිරියට බලමු මේ වචන මොනවද කියලා. ඒ කියන්නේ WH question කියලා කියන්නේ යම් කිසි තොරතුරක් දැන ගැනීමට මොකක් හරි දෙයක් දැනගන්න අහන වාක්‍යයක ප්‍රශ්නයක් අහද්දී යොදන පද. එහෙනම් අපි බලමු මේ වචන මොනවද කියලා. ඒ වගේම තමයි ඒවට examples අරගෙන බලමු මේවා යෙදෙන්නේ කොහොමද කියලාත්. ඒ වගේම දැන් මේ වචනවලට අමතරව තවත් ක්‍රම ගොඩක් තියෙනවානේ ප්‍රශ්න අහන. WH question විතරක් නෙමෙයි. ඒවත් මම ඉදිරි වීඩියෝ එකකින් අනිවාර්යෙන් අරගෙන එන්නම්. දැනට අපි බලමු මේ WH question වලින් කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා. පළවෙනි එක තමයි what මොකක්ද නැත්තම් කුමක්ද කියන එක. WHAT what. දැන් මේක අපිට කාගෙන් හරි මොකක් හරි තොරතුරක් දැනගද්දී භාවිතා කරන්න පුළුවන් වචනයක්. මේක වාක්‍යයකට දාලා අපිට අහන්න පුළුවන්. අපි බලමු දැන් මම මොනවද අරන් තියෙන examples කියලා. පළවෙනි එක තමයි what is your name? ඔයාගේ නම මොකක්ද? මොකක්ද කියන එකට තමයි මේ what කියන්නේ. What is your name? ඔයාගේ නම මොකක්ද? දෙවෙනි example එක තමයි what are you doing? ඔයා මොනවද කරන්නේ? do කියන්නේ කරනවා කියන එකනේ. What are you doing? ඔයා මොනවද කරන්නේ? 3. What do you like to eat? ඔයා මොනවද කන්න කැමති? What do you like to eat? ඔයා මොනවද කන්න කැමති? 4 වෙනි එක විදිහට මම අරන් තියෙනවා what is your favorite color? ඔයාගේ ආසම පාට මොකක්ද? What is your favorite color? ඔයාගේ ආසම පාට මොකක්ද? දෙවෙනි වචනේ තමයි where. where කියලා කියන්නේ කොහේද කියන එක. WHERE where කොහේද? මේක අපිට හුඟක් යූස් කරන්න වෙන්නේ place එකක් දැනගන්න. place එකක් කියලා කියන්නේ ස්ථානයක්. යම් කිසි දෙයක් තියලා තියෙන ස්ථානයක් හරි කවුරු හරි ඉන්න ස්ථානයක් හරි ඔය වගේ ස්ථානයක් දැන ගැනීමට තමයි අපි මේ where කියන එක භාවිතා කරන්නේ. අපි බලමු මේකට මොනවද අරන් තියෙන examples කියලා. පළවෙනි එක තමයි where are you going? ඔයා කොහෙද යන්නේ? Where are you going? ඔයා කොහෙද යන්නේ? දෙවෙනි එක තමයි where to go? කොහෙ යන්නද? Where to go? කොහෙ යන්නද? තුන්වෙනි example එක. Where is my phone? මගේ ෆෝන් එක කොහෙද? Where is my phone? මගේ ෆෝන් එක කොහෙද? පළවෙනි දෙකම අපි examples දෙකම භාවිතා කරේ යම්කිසි පුද්ගලයෙක් යන තැනක් ගැන. දැන් මේ තුන්වෙනි එකෙන් අපි කතා කරේ යම්කිසි දෙයක් භාණ්ඩයක් තියලා තියෙන ස්ථානයක් ගැන. අන්න ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි යම්කිසි place එකක් දැනගන්න තමයි මේක භාවිතා කරන්නේ. තුන්වෙනි ප්‍රශ්න අහන ක්‍රමේ තමයි why. ඇයි? WHY. ඇයි? දැන් මේක කොහොමද අපි යූස් කරන්නේ? මේක අපිට දැන් මොකක් හරි ප්‍රශ්නයක් අහනකොට කවුරු හරි නැත්තම් මොකක් හරි දෙයක් කියනකොට අපිට මොකක් හරි මේ ඇයි එහෙම කිව්වේ? අන්න ඒ වගේ අදහසක් ඇති වෙන වෙලාවක ඒක කිව්වේ ඒ මිනිස්සයා ඒක කිව්වේ ඇයි කියලා ඒ අරමුණ දැන ගැනීමට තමයි අපි මේක භාවිතා කරන්නේ.
අපි බලමු ඒකට මම අරගෙන තියෙන examples මොනවද කියලා. පළවෙනි එක තමයි why are you silent? ඇයි ඔයා නිශ්ශබ්ද? Why are you silent? ඇයි ඔයා නිශ්ශබ්ද? දෙවෙනි එක why is that? ඇයි එහෙම? Why is that? ඇයි එහෙම? තුන්වෙනි example එක why are you so late? ඇයි ඔයා ගොඩක් පරක්කු වුනේ? Why are you so late? ඇයි ඔයා ගොඩක් පරක්කු වුනේ? හතරවෙනි ප්‍රශ්න අහන ක්‍රමේ තමයි when කවද්ද නැත්නම් කීයටද අපිට මේ දෙකම භාවිතා කරනවා. කවද්ද කීයටද කියන when WHEN මේක කොයි වෙලාවටද අපි use කරන්නේ? යම් කිසි පුද්ගලයෙක් යම් කිසි ක්‍රියාවක් කරන්නේ කීයටද නැත්නම් කවද්ද කියලා දැනගන්න හරි මොකක් හරි සිදුවීමක් සිදු වෙන්නේ කවද්ද කීයටද කියලා දැනගන්න තමයි අපි මේක use කරන්නේ. අපි බලමු මම අරගෙන තියෙන examples මොනවද කියලා. පළවෙනි එක තමයි when is your birthday? ඔයාගේ උපන්දිනේ කවද්ද? When is your birthday? ඔයාගේ උපන්දිනේ කවද්ද? දෙවෙනි example එක තමයි when is the funeral? funeral කියන්නේ මොකද්ද? මලගෙදර නැත්නම් මලගම. කවදද මලගෙදර? When is the funeral? කවද්ද මලගෙදර? When is the deadline? අවසන් දවස කවද්ද? When is the deadline? අවසන් දිනේ දවස කවද්ද? පස්වෙනි ප්‍රශ්න අහන ක්‍රමේ තමයි who කවුද? WHO who කවුද? මේකෙන් කොහොමද අපි use කරන්නේ? යම් කිසි පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය දැනගන්න අනන්‍යතාවය තහවුරු කරගන්න තමයි අපි මේක භාවිතා කරන්නේ. අපි බලමු මේක කොහොමද අපි යොදාගන්නේ කියලා වාක්‍යයකට. පළවෙනි example එක තමයි who are you? ඔයා කවුද? Who are you? ඔයා කවුද? දෙවෙනි example එක who can do it? කාටද ඒක කරන්න පුළුවන්? Who can do it? කාටද ඒක කරන්න පුළුවන්? can කියන්නේ පුළුවන් කියන එකට. තුන්වෙනි example එක who came yesterday? කවුද ඊයේ ආවේ? Who came yesterday? කවුද ඊයේ ආවේ? හතරවෙනි example එක who can help me? කාටද පුළුවන් මට උදව් කරන්න? Who can help me? කාටද පුළුවන් මට උදව් කරන්න? හයවෙනි ප්‍රශ්න අහන ක්‍රමේ තමයි whom කාවද? whom කාවද? WHOM whom මේක අපි use කරන්නේ යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව දැනගන්න. අපි බලමු එතකොට මේකෙන් මොනවද අපි අරගෙන තියෙන examples කියලා. පළවෙනි එක තමයි whom to say කාට කියන්නද? whom to say කාට කියන්නද? say කියලා කියන්නේ කියනවට. අපි මේවා verbs වීඩියෝ එකේදී කතා කරා. දෙවෙනි එක whom do you suspect? කාවද ඔයා සැක කරන්නේ? whom do you suspect? ඔයා කාවද සැක කරන්නේ? තුන්වෙනි example එක whom do you want to meet? ඔයාට කාවද හම්බෙන්න ඕනි? whom do you want to meet? ඔයාට කාවද හම්බෙන්න ඕනි? ඊළඟ ප්‍රශ්න අහන වචනේ නැත්නම් ක්‍රමේ තමයි which. කොයි එකද? නැත්නම් කෝකද? which. WHICH which. අපි මේක use කරන්නේ මොකක් හරි දෙයක් තෝරලා බේරලා ගන්න. අන්න ඒ වගේ දෙයකට තමයි මේක use කරන්නේ. එහෙනම් අපි බලමු මේකට මොනවද මම අරගෙන තියෙන examples කියලා. පළවෙනි එක තමයි which one. කොයි එකද? which one.
කොයි එකද? දෙවෙනි එක තමයි which grade are you in? ඔයා කීවෙනි පන්තියේද ඉන්නේ? කීවෙනි වසරේද ඉන්නේ? which grade are you in? ඔයා කීවෙනි පන්තියේද ඉන්නේ? තුන්වෙනි එක තමයි which subject did you fail? ඔයා මොන සබ්ජෙක්ට් එකද නැත්නම් මොන විෂයද ෆේල් උනේ අසමත් උනේ? which subject did you fail? ඔයා මොන විෂයද අසමත් උනේ? අපේ ඊළඟට ප්‍රශ්න අහන වචනේ තමයි how. කොහොමද? how. කොහොමද? HOW how. මේක අපි යූස් කරන්නේ යම්කිසි පුද්ගලයෙක් මොකක් හරි ක්‍රියාවක් කරන ආකාරය නැත්නම් විදිය දැනගන්න. ඒ වගේම මොකක් හරි දෙයක తත්වය දැනගන්නත් අපි මේක යූස් කරනවා. අපි බලමු මේකට මම අරගෙන තියෙන එක්සැම්පල්ස් මොනවද කියලා. පළවෙනි එක how are you? ඔයාට කොහොමද? how are you? ඔයාට කොහොමද? දෙවෙනි එක how are you feeling? අර how are you කියන එකටම තව වචනයක් ඇඩ් කරලා තියෙනවා වාක්‍ය දික් වෙලා තියෙනවා. how are you feeling? ඔයාට දැනෙන්නේ කොහොමද? තුන්වෙනි එක how's the weather? මේක අර දෙකටම වඩා වෙනස් වෙලා තියෙනවා. how's. how is කියන එක තමයි මේක කෙටි කරලා how's කියලා අරගෙන තියෙන්නේ. how's the weather? අද කාලගුණය කොහොමද නැත්නම් කාලගුණය කොහොමද? ඊළඟ ප්‍රශ්න අහන ක්‍රමේ තමයි how many. how many කොච්චරක්ද නැත්නම් කොපමණ ප්‍රමාණයක්ද? යම්කිසි ප්‍රමාණයක් දැනගන්න තමයි මේක අපි යූස් කරන්නේ. how many. HOWMANY. HOWMANY how many. අපි දැන් බලමු මම මේකට අරගෙන තියෙන එක්සැම්පල්ස් මොනවද කියලා. පළවෙනි එක how many children do you have? ඔයාට ළමයි කී දෙනෙක් ඉන්නවද? how many children do you have? ඔයාට ළමයි කී දෙනෙක් ඉන්නවද? දෙවෙනි එක තමයි how many friends do you have? ඔයාට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? how many friends do you have? ඔයාට යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? අපි ඊළඟට ගන්න වචනේ තමයි නැත්තම් මේ ප්‍රශ්න අහන ක්‍රමේ තමයි how much කියන එක. how much කියලා කියන්නේත් මේ කොච්චරක්ද නැත්තම් කොපමණ ප්‍රමාණයක්ද කියලා අහන්න භාවිතා කරන තවත් වචනයක්. මේකට අපි ගන්න එක්සැම්පල්ස් මොනවද කියලාත් බලමු. how much is it? ඒකේ ගාණ කීයද? ඒක කීයද? අපිට මොකක් හරි කඩේකට ගිහිල්ලා මොකක් හරි භාණ්ඩයක් මිලදී ගද්දි ඒකේ මිල කීයද කියලා අහන්න ඕනේ නහම අපිට අහන්න පුළුවන් how much is it කියලා. ඒක කීයද? ඒකේ මිල කීයද කියන එක. දෙවෙනි එක how much do you want? ඔයාට කීයක් ඕනිද? ඔයාට කීයක් ඕනිද? how much do you want? ඔයාට කීයක් ඕනිද? 10වෙනි ප්‍රශ්න අහන ක්‍රමේ තමයි how far. කොච්චර දුරද? how far. කොච්චර දුරද? HOWFAR. how far. කොච්චර දුරද? දුර ප්‍රමාණයක් දැන ගැනීමට තමයි අපි මේක යූස් කරන්නේ. මේකට මම අරන් තියෙන එක්සැම්පල්ස් තමයි how far can you walk? ඔයාට කොච්චර දුරක් ඇවිදින්න පුළුවන්ද? how far can you walk? දෙවෙනි එක how far are you going? ඔයා කොයිතරම් දුරක් යනවද? how far are you going? ඔයා කොයිතරම් නැත්නම් කෙතරම් දුරක් යනවද? මම ඊළඟට අරගෙන තියෙන්නේ what කියන එකටම තව වචන කිහිපයක් එකතු කරලා හැදිලා තියෙන ප්‍රශ්න අහන ක්‍රමයක්. what type of, what sort of, what kind of, what brand of. මේ ඕඩිම එකකින් අහන්නේ මොන වර්ගයේද කියන එක.
මම මේක වැඩිදුරටත් උදාහරණ අරගෙන විස්තර කරන්නේ නැහැ. මොකද what කියන එක මම මුලින් විස්තර කරපු නිසා. 12 වෙනියට මම අරගෙන තියෙන්නේ what කියන එකට else එකතු වෙලා හැදිලා තියෙන ප්‍රශ්න අහන ක්‍රමය. what else? තව මොනවද? what else? තව මොනවද? මේකත් මම what කියන එක මුලින් කතා කරපු හින්දා example අරගෙන විස්තර කරන්නේ නැහැ. ඊළඟ එක when else. ඒකට when else. else කියන එක when කියන එකට එකතු වෙලා හැදිලා තියෙනවා තව කවදද කියලා. ඊගාව එක where else. තව කොහෙද? where else? තව කොහෙද? ඊගාව එක who else. තව කවුද? who else? තව කවුද? whom else? වෙන කාටද? whom else? වෙන කාටද? මේවා මම මේ ඉස්සල්ලා කතා කරපු ඒවටම else කියන එක එකතු වෙලා හැදිලා තියෙන ප්‍රශ්න අහන ක්‍රම. අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තව අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් මාව subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්.